අපි අහන්න යන්නේ නිලුගේ කතාව. මේ චූටි දුව ජීවත් වුණේ නාගරික තට්ටු නිවාසයක. මේ ගෙදර බැල්කනියෙන් එළිය බලපුවහම ඇයට දකින්න ලැබුණේ එහාට මෙහාට යන කාර් එක තියෙන දිග පාරවල්. රෑට මෙයා බැල්කනියෙන් එළිය බලපුවහම මෙයාට පෙනුනේ හරියට බල්බ් දාපු වෙසක් කූඩුවක් වගේ. ඒ තරම් වාහන ලයිට් දාගෙන පාරේ එහාට මෙහාට යනවා. ඉතින් මෙච්චර මේ සෙනග ඉන්න තැනක ඉන්න තට්ටු නිවාසයේ ඉන්න නිලුට ලොකු තනිකමක් දැනෙන්න ගත්තා. ඒකට හේතුව තමයි නිලුගේ දෙමව්පියන් නිතරම ගෙදර රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසා නිලු කරේ තමන්ගේ චිත්‍රපතත් අරගෙන මේසය යටට ගිහිල්ලා චිත්‍ර ඇඳපු එක. තමන්ගේ දෙමව්පියන් රණ්ඩු වෙන හැම වෙලාවකම නිලු චිත්‍ර අඳින්න පුරුදු වුණා. ඉතින් මේ දෙමව්පියන් රණ්ඩු වෙනවා විතරක් නෙමෙයි, ගෙදර බඩු පොළවේ ගහන්න, ගහ ගන්න වගේ දේවල් වලටත් යොමු වුණා. මේ දෙමව්පියන් කවදාවත් නැවතිලා බැලුවේ නැහැ මේ නිලු මොනවද ඇඳලා තියෙන චිත්‍ර කියලා. නිලුගේ චිත්‍රපත බලනවා තියා තමන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව තමයි ඔවුන් ජීවත් වුනේ. ඒ තරම් කනස්සල්ලකින් තමයි ඔවුන් ජීවිතේ ගත කළේ. ඉතින් නිලුගේ ජීවිතය ඇතුලේ මේ කනස්සල්ල කියන එක ටිකෙන් ටික වර්ධනය වුණා. ඒ වගේම තමයි නිලු දිනපතාම බයෙන් ජීවත් වෙන්න පුරුදු වුණා. ඉතින් ඇය ගැන කවුරුත් හොයලා බලන්න කෙනෙක් ගෙදර හිටියේ නැහැ. හැමෝම තම තමන්ගේ ලෝකවල වල තනි වෙලයි හිටියේ. පාසලේදී පවා ගුරුවරු නිලු ගැන වැඩි අවධානයක් දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිලුගේ බියගුළුකම. නිලුගේ බියගුළුකම නිසාම ඇය පන්තියේ වැඩ කටයුතු වලට දුර්වල කෙනෙක් වුණා. ඒ වගේම ඇය කිසිම දෙයකට ඉදිරිපත් වුණෙත් නැහැ. ඉතින් මේ වගේ හේතු නිසා නිලුට සිද්ධ වුණා නිතරම තමන්ගේ ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න. කොම් වෙලා ජීවත් වෙන්න. පන්තියේ කවුරුත් නිලුව ගණන් ගත්තේ නැහැ. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යද්දී නිලුට තමන්ගේ ජීවිතේ පවා එපා වෙන්න පටන් ගත්තා. නිලු අද වෙනකොට වැඩිහිටි ගැහැණු දරුවෙක්. ඉතින් මේ නිලුගේ කතාව අහගෙන හිටපු ඔයාට මොකද හිතෙන්නේ? නිලුගේ වැඩිහිටි ජීවිතය මොන වගේ ගත කරන්න ඇයට සිද්ධ වෙයිද? මොන වගේ ගැටලු වලට ඇයට මුහුණ දෙන්න වෙයිද? පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න.